මොන channel එක දැම්මත් ෂේරම මෙගා නාට්‍ය යන්නේ. එහෙම නැත්නම් පිටරටකින් කොපි කරලා මොකක් හරි රියැලිටි ෂෝ එකක් කරනවා. ගාෆීල්, ඕඩි, ඔය දෙන වැඩි ටීවී බලන්න එපා. ටීවී බලන එක ඇස්වලට තරම් හොඳ නෑ. මම උපරත් දන්න හිතුවා මදි. හරි, දැන් හැමෝම හොඳින් අහගන්න. මතක තියාගන්න. අපි මේ කෑම හදන්න ගන්නේ අලුත් මලුත් කුළු බඩු. තේරුණා නේද? ඔබේ නිවසේ වාද විවාද වැඩි වෙනවා නම් අපි හොයන්නේ ඔබ වගේ කෙනෙක් තමයි. එන්න අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. මං හරිම විනෝදකාමී කෙනෙක්. මගේ නම යෝධ කුකුලා. ඉගෙන ගන්න ගමන් සින්දු කියමු. A B C. ඔයාට හරි උත්තර දෙන්න බැරුව ගියා. මට ගොඩක් කනගාටුයි. ඔයා තමයි මෙතන ඉන්න දුර්වලම පුද්ගලයා. ගුඩ් බයි. කියන ඒවා මදිවට තවත් channel පටන් ගන්න. එකකවත් බලන්න දෙන්නේ නෑනේ. මේ මොකද්ද මේ channel එක නන්නන් තියෙන ලොකුවට. දාලා බැලුවම මොකක් හරි වෙන වැඩසටහනක කොපියක්. කොකටත් බලමු. සුබ සන්ධ්‍යාවක් වේවා. මම තමයි මහාචාර්ය බෝගස්. ඔයගොල්ලෝ හැමෝටම මම රූපමවන්නා වැඩසටහනේ පළවෙනි වැඩසටහන ඉදිරිපත් කරනවා. ටෙලිවිෂන් කලාව නවතම ආකාරයකට වෙනස් කරමින් මෙම වැඩසටහන් මාලාව ඉදිරිපත් කරනවා. එක් වෙන්න අප අප හෝලෝග්‍රෑම් ක්‍රමවේදයෙන් ඉවතට ගිහිල්ලා නවතම තාක්ෂණ වේදයක් මේ සඳහා ඉදිරිපත් කරනවා. මේ වැඩසටහන් මගින් ඔබ ආසම කරන රූපවාහිනී චරිත ඔබ පුදුමයටපත් කරමින් ඔබේ ආලින්තය ඉදිරිපත් කිරීමට අපි සූදානම් වෙනවා. එක් වෙන්න අප අනිවාර්යෙන් ඊළඟට කියයි මේක බලන්න නම් අර 3D glass දාගන්න කියලා. ඒක තමයි විශේෂත්වය. ඇත්ත වශයෙන්ම මේ වැඩසටහන නරඹන්න 3D කණ්ණාඩි අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි වැඩසටහන පටන් ගමු. කවුද අකමැති දෙමෙන්නේ නැතුව මුළු මූදු පතුලම ගවේෂණය කරන්න. බොරු නම් බලන්න. ඒක හොඳයි. Anyway, Odi, me, sosok agak ni putih. Anyway, bayarin dia bawa ni me bodoh tu me. Sisi lain lah ada ni, me balan ni. Mana? Ada ni je. Ani, apa ini? Ayo. ඔයගොල්ලෝ හොඳට විනෝද වුණා නේද? හොඳයි. ඔය පටන් ගත්ත විතරයි. දැන් කියන්න ඔයගොල්ලෝ කැමතිද කියලා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලට සහභාගී වෙන්න. එහෙනම් පටන් ගමු. භූතාණේ අගනුවර කුමක්ද? පෙනිසිලින් සොයාගත්තේ කවුද? ලෝකයේ විශ්කම්භය කීයද? අයි පොඩිනේ. මට කියන්නත් කනගාටුයි. ඔබ තමයි දුර්වලම පුද්ගලයා. ගුඩ් බයි. එවනම් කමන්නේ. ෂෝ නට්. දැන් ඉතින් අපි අපේ පුංචි ළමයි වෙනුවෙන් සුරංගනා කතාවක් බලමු. මේ බෝංචියටේ මැජික් බෝංචියක් කියලා හොඳටම විශ්වාසද? ඔව් ළමයෝ විශ්වාස කරන්න. පාට අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නැහැ. බොරුද කොහෙද? එයා මාව රැට්ටුවා. ඇත්ත වගේ පේනවා නේද ඔය මේ බලන්නකො මේ. හිතාගේ නැති මාව පරද්දන්න. ඒවා කොහෙද? සුරංගනා කතාව වලට මං හරි ආසයි. දැන් අපි මම මේ වැඩසටහන කරන ගමන් ඉන්න බව ඔයාලට පේන්නේ නැද්ද? සමා වෙන්න මහාචාර්යතුමා. වැඩසටහන නිසා ප්‍රශ්න වගේක් මතුවෙලා තියෙන්නේ. අර බෝංචි වෙලා අපි හිතපු තරම්ම සරල එකක් වෙලා නැහැ. ඒ වගේම තව නෝන කෙනෙක් මට කතා කරලා කිව්වා එයාගේ මහත්තයාව ලොකු මෝරෙක් අල්ලගෙන ඉන්නවයි කියලා. ලොකු විනාශයක් සිද්ධ වෙන්නයි යන්නේ. අපොයි දෙයනේ. හටගෙන ඇති කාර්මික දෝෂයන් නිසා මෙම වැඩසටහන තත්පර 10කින් නවත්වනවා. අප සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. 10යි 9යි ඇත්ත වගේම හදපු සෙට් ඕලි. ඒ වගේම තමයි මෙම වැඩසටහන නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල වලට අප ආයතනය වගේ කියනු නොලබේ. මොකද මේ? අයියෝ, අනේ. කෝපි එකක් බිව්වන මේ මොකද මේ වෙලා තියෙන්නේ? මේ හැමදාම ගාෆීල්ගේ වැඩ තමයි ඉතින්. ගාෆීල්ඩ් වා කොහෙද? ඇයි මේ වගේ නරක වැඩ කරන්නේ? මේ ජෝන් මේ මං හිතන්නේ මම ටීවී එක ඇතුලේ ඉන්නේ මේ. ගාෆීල්ඩ් මම දන්නවා කොහේ හරි හැංගිලා ඉන්නවා කියලා. මාව බේර ගන්න. මේ වැඩ සුදුහරි වැඩ වෙනවා. මේකට නම් හැංගිලා නෑ වගේ. මේ ෂැම්පු එකෙන් ඔබේ කොණ්ඩය ඉතාමත් සිනිඳු බවට පත් කරනවා. ඒ හින්දා හසුරන්නත් ලේසි. අනික හිත හොඳින් පිරිසිදු කරනවා.
විකාර වෙලන් දැන්වීම. මෙව් මෙව්. ගාෆීල්ට නම් හොඳ දඬුවමක් දෙන්න ඕන. සතියක් යනකම් ලසඤ්ඤා දෙන්නේ නැහැ. නෑ. අවුරුද්දක්ම. හරි උත්තරේ ලැබුණා මයිකල්. මෙව් මෙව්. ඕඩි මොකද්ද ප්‍රශ්නේ? ටීවී එකට පුරන්නේ ඇයි? ඕක ගාෆීල්ඩ් ඉන්න වැඩක් නැති වැඩසටහනක්. ගාෆීල්ඩ්? ඒක වෙන්න බැරි වැඩක් නේ. අනේ බේර ගන්න මාව මේ හායි මට වැඩසටහන ලයිස්තුව බලන්න කියලාද කියන්නේ? හරි. මේ තියෙන්නේ මැජික් ටීවී channel එකේ වැඩසටහනක් ගැනද කොහෙද මෙයා කියන්නේ? අයියෝ, ඒ වැඩසටහන වෙච්ච ප්‍රශ්නයක් නිසාද කොහෙද ගාෆීල්ඩ් ටීවී එක ඇතුලේ හිර වෙලා? හරි, මම දැන්ම ටීවී channel එකට කතා කරන්නම්. මොනෝ කරන්නද කියලා හිතා ගන්නත් බෑ. ගාෆීල්ඩ් ඔහොම ඉන්නේ. බී අකුරෙන් බනානා කියන්න පුළුවන්. එම් අකුරෙන් මෝනින් කියලා කියනවා. මේ අකුරෙන් කියවන්නේ මේ වැඩසටහන වැඩක් නෑ කියලා. මේ අහන්න. ඔයගොල්ලන්ගේ වැඩසටහන නිසා මගේ පූසා ටීවී එක ඇතුලේ හිර වෙලා. අයියෝ ඔයාට හරි අපරාධයක් නේ වෙලා තියෙන්නේ. මට යාව ආපහු අරගන්න ඔයාලගේ උදව් ඕන. මම පුළුවන් තරම් ඉක්මනට ඔතෙන්ට එන්නම්. හැබැයි මං එනතුරු ඔයාගේ පූසව අනතුරක් නොවන වැඩසටහනක තියන්න ඕනේ. මොකක් හරි ඔය සරල වැඩසටහනක. එයා අධ්‍යාපන වැඩසටහනක ඉන්නේ. අර කුකුලෙක් ඉංග්‍රීසි හොඩිය උගන්වන්නේ. අන්න ඒ වැඩසටහනේ. මේ කරන දේවල් වලට වන්දි කියවන්න වෙයි දොස්තර මහත්තයෝ. එහෙනම් ඔයාලට සුබ ගමන් ඒජන්ට් ගිහිල්ලා එන්න. ගාෆීල්ඩ්! අනේ ඩෝන් කොහමද වෙන channel එකක් දාන්න සිරසාවන්නේ? ඔයා කොහෙද? ඔයා කොහෙද ඉන්නේ? අයියෝ, මං ගාෆීල්ඩ් තව චිත්‍රපටයක් ඇතුළට දාලා තියෙනවා. ඇයි මේ රිමෝට් එක වැඩ කරන්නේ නැත්තේ? අයියෝ, බිම් බැටරි කැල්ලක් විසි වෙලා ගිහිල්ලා. ඕටි, ඉක්මන් කරලා බැටරිය හොයන්න. ඉක්මන් කරන්න. හරි වැඩේ. අපි යාගේ අතරම අහුවෙන්න යන්නේ. මේක හදිසි අවස්ථාවක් නේද? මේකට ඔබට පොස්පත් ඉන්නේ. අයියෝ, මං ඉස්සරේ මොකද්ද මේ කරගත්තේ? බය වෙන්න එපා ගාෆීල්ඩ්. මට බැටරිය හම්බුණා. හරි. ඕගොල්ලෝ දැන් මේකත් මතක තියාගන්න ඕනේ. හැම ලසඤ්ඤයකටම චීස් දාන්න ඕනේ. එහෙනම් මහාචාර්යතුමා වෙන්න ඕන. ඕඩි, රිමෝට් එක එහෙම අල්ලන්නේ නැහැ. තේරුණාද? දැන් අපි මේ ලසඤ්ඤ එක හදලා ඉවරයි. ඊළඟට අපි රසවත් සලාඩ් එකක් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය ගන්න. මොනවාද ඔයා ඉපල්කලේ? මගේ ලස්සන දෙයක් කියවන්න බලමු. අර සිංහල channel එකක්වත් දාලා. මගේ ළඟට එන්න. එපා. ඔබගේ ආදරේ මගේ හදවත මගේ මේ ටර්බෝ හාලෝ එක්ස්ට්‍රැක්ටර් එකට පින් සිද්ධ වෙන්න ඔයාගේ පූසව මන් දැම්මම ගෙනත් දෙන්නම්. මං ඔයාව ඇදලා ගන්නම්. ඔයා විනාඩියක් කොහොම ඉන්න පූසෝ. මාව මේ මායාවෙන් මුදවා ගන්න. මගේ ළඟට එන්න. එන්න එපා මා පස්පස්. එන්ටිපා මා පස්පස්. නේ. කොච්චර හොඳද ගාෆීල්ඩ්? වා පහු ආවා. අර රාක්ෂයට වුණාට වඩා අර ගෑනු කෙනා මට කයින් කරන්න ආවා. ඔයා මගෙන් බේරලා හිතන්නේ. ඔයාට මං කවදාකවත් මගෙන් බේරලා යන්න නම් ඉඩ දෙන්නේ අයියෝ දෙයනේ මගේ එක්ස්ට්‍රැක්ටර් එකෙන් දොර විවෘත කරපු පාර තාමත් ඒක විවෘත වෙලායි තියෙන්නේ. බලමු උත්සාහ කරලා. මාත් එක සින්දු කියන්න ඕනේ. නැත්තම් ඔන්න මම මෙතන බිත්තරයක් දානවා. අයියෝ. එන්න මගේ ළඟට එන්න මගේ ළඟට මම කියන්නේ කොහොමද ලස්සන දෙයක් කරලා නේද? ඉන්නවා මම හොඳ පාඩමක්.
මගේ ළඟට එන්න එපා නංගී. කොහෙද දුවන්නේ? එන්න. ඕනම නම් මේ ඉන්න මෙහා ඉන්නවා මේ. මගේ ළඟට එන්න. අයියෝ. එන්න බලන්න එන්න බා අයියෝ. වැරකට. හරි. මගේ ළඟට එන්න. එන්න. ඒයි ඔය ටීවී එක ආපහු දාන්න. මේ ලෝකය තාමත් මගේ හැකියාවන්ට ඔරොත්තු දෙන්නේ නෑ. ඒකයි ඒ. ඔයා කොහෙද? ඔන්න ඔයගොල්ලෝ මාත් එක්ක සින්දුවක් කිව්ව නැත්නම් එහෙම මම මෙතනම පිටරයක් දානවා. ඕනකට වඩා ටීවී බැලුවොත් වෙන දේ දැක්ක නේද ළමයි?